හෙලෝ යාළුවනේ අදත් මම ඔයාලා තුලන්සා channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ Gmail එකක් හදාගන්න විදිහ ගැන. අපි බලමුකෝ Gmail එක හදාගන්න විදිහ. ඔයාලා පළවෙනියටම create account කියන තැන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් for my personal use, for my child, for work or my business කියලා sentence 3. ඒකෙන් අපි ටච් කරන්න ඕනේ for my personal use කියන sentence එක. ඒක ටච් කරාට පස්සේ ඔයා පාවිච්චි කරන full name first name කියන තැන enter කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ last name කියන තැනින් enter කරගන්න ඕනේ. ඒක complete කරලා ඉවරලා යට තියෙන next button එක ලබා දෙන්න ඕනේ. next ලබා දුන්නට පස්සේ ඔයාලගේ birthday එක ලබා දෙන්න ඕනේ. ඒක complete කරාට පස්සේ ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා දාන්න තියෙනවා. ඒ gender කියලා තියෙන එකේ අවසානයේ ඒ චූටි ඊතලයක් අනිත් පැත්ත හරවලා වගේ තියෙන තැන ටච් කරගන්න ඕන. කාන්තාවන්ට කියන්නේ female කියලා. පිරිමියාට කියන්නේ male කියලා. ඔයාලා මෙතනින් කාන්තා කෙනෙක් නම් female කියලා ටච් කරාට පස්සේ එතනට female කියලා වැටෙනවා. next button එක ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ ඔයාට මතක හිටින Gmail එකක් ගහගන්න ඕනේ. ඔයාලා මේක ගහගද්දී අකුරු එකතු කරලා සහ numbers එකතු කරලා ලියා ගන්න. ඒ කියන්නේ ඔයාගේ නමත් එක්ක ඔයාට පහසු number ටිකක් ගහගන්නත් පුළුවන්. ඒක complete කරගත්තට පස්සේ යට තියෙන next button එක ලබා දෙන්න. සමහර phone වල Gmail එක ඔයාලට tick එකක් කැමති Gmail 3ක් දීලා ඒකට tick දාගන්න සමහර Gmail දෙනවා. ඒක Play Store එකෙන් automatically දෙන එකක්. පස්සේ ඔයාලට කැමති password එකක් ගහගන්න ඕනේ. ඒකට ගහද්දී letters, numbers, symbols mix වෙන්න ඕනේ. නිකන් 1 2 3 4 5 6 කියලා ගහන්න එපා. එහෙම ගැව්වට ඒ password එක වැරදි. ඒක නිසා ඔයාලා password එක mix කරලා ඉවර වෙලා ගහගන්න. ඊට පස්සේ ඔයාලා මේ password එක අමතක වෙයි කියලා හිතනවා නම් screenshot එකක් හරි කොහෙන් හරි නැත්තම් ලියාගෙන තියාගන්න. ඔයාලට මේ password එක බලා ගන්න ඕන ඊට යටින් තියෙන show password කියන කොටුව ළඟින් ටච් කරාට පස්සේ ඒකට ටික් එකක් වැටෙනවා. එතකොට ඔයාලට ඒ password එක බලා ගන්න පුළුවන්. ඊපස්සේ ඔයාලට ඒකේ යටින් තියෙන next button එක ලබා දෙන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ Gmail එක පෙන්නනවා. ඒ Gmail එකත් ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ ඒකෙනුත් යටින් next කියලා button එකක් තියෙනවා. ඒක ටච් කරගන්න ඕනේ. ඒක යටට roll කරාට පස්සේ ඔයාලට නිල් පාටින් don't create the account and I agree කියලා word දෙකක් තියෙනවා. ඒකෙන් අපි ටච් කරන්න ඕනේ I agree කියන word එක. ඒක ටච් කරාට පස්සේ get account information කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලා චුට්ටක් වෙලා බලාගෙන ඉන්න ඕනේ. ඊට යටින් ඔයාලගේ Gmail එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ඊට යටින් තව ටිකක් යටින් බලුවාට පස්සේ next කියලා නිල් පාටින් button එකක් තියෙනවා. ඒක ටච් කරගන්න. ටච් කරාට පස්සේ Google service එකක් පෙන්නනවා. ඔයාලා ඒකෙන් චුට්ටක් පල්ලට ගියාට පස්සේ ඔයාලගේ location කියලා දෙකක් තියෙනවා. ඒ location දෙකේ පළවෙනි එක ටච්
ටච් කරාට පස්සේ නිල් පාට එක අලු පාට වගේ ඔෆ් වෙලා පෙන්නනවා. සෙප්ට් කියන වර්ඩ් එක ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කැමති පැටර්න් එකක් හරි පින් එකක් හරි පාස්වර්ඩ් එකක් හරි එන්ටර් කරගන්න තියෙන්නේ. මම නම් පැටර්න් එකක් තමයි ගහන්න හදන්නේ. ඔයාලා එකපාරක් පැටර්න් එක ගැහුවට පස්සේ ඒක යටින් තියෙන next button එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට නැවතත් ඒක ගහන්න වෙනවා. ඊට පස්සේ ඔයාලා ඒක නැවතත් ගහගන්න. ඒක නැවතත් ගහලා ඉවර වුණාට පස්සේ confirm කියන button එක ඒක ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ ඔයාලට යටින්ම නිල් පාට no thanks continue කියලා වර්ඩ් දෙකක් ඇති. ඒ දෙකේ continue කියන වර්ඩ් එක ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ Google partners work with assistant to help you කියලා එකක් තියෙනවා. ඒක යටම බැලුවට පස්සේ continue කියලා නිල් පාටින් වර්ඩ් එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට getting your phone ready කියලා sentence එකක් වැටෙනවා. ඔයාලා චුට්ටක් වෙලා ඒක දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට your gateway to Samsung app and service කියලා sentence එකක් දීලා ඊට යටින් email or phone number තියෙනවා. ඊටත් යටින් නිල් පාට sign in with Google කියලා තියෙනවා. ඊට යටින් sign in with QR code කියලා තියෙනවා. ඒක යටම බැලුවට පස්සේ ඔයාලට skip කියලා වර්ඩ් එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට රූපයක් පෙනෙනවා. ඒක යටින්ම next කියලා වර්ඩ් එකක් තියෙනවා. ඒක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට you are all set up. ඊට පස්සේ ඊට යටින් නිල් පාටට finish කියලා එකක් තියෙනවා. ඒක ටච් කරන්න. දැන් ඔයාලගේ ෆෝන් එක ready. ඊට පස්සේ ඔයාලා ෆෝන් එක ස්ටාර්ට් වුණාට පස්සේ Play Store එකට යන්න. ඊට පස්සේ ඔයාලට Terms of Service කියලා තියෙනවා. ඊට යටින් කොළ පාටට Decline Accept කියලා වර්ඩ් දෙකක් පෙන්නනවා. ඒකෙන් අපි accept කියන වර්ඩ් එක ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ Play Store එකක් වැඩ කරනවා. මේ වගේ ටිප්ස් ඔය බලන්න ඔයාලත් මාගේ channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.